නෑ මම ඔයාට කෝල් කරත් එක්ක. මම ඔයාට කෝල් කරත් එක්ක. ඒක කොහොමද කියන්නේ even කියන වචනේ දාලා. even කියන වචනය පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් තමයි ක්‍රියාපදයකට කලින්. ක්‍රියාපදයකට කලින් even කියන එක දානකොට ඒකේ තේරුම තමයි එහෙම දෙයකුත් වෙනවා. උදාහරණයක් even go යනවත් එක්ක, even ask අහනවත් එක්ක, even supported support කරත් එක්ක. ඕකේ අපි ඒක වාක්‍යවල පාවිච්චි කරමු. They even went එයාලා ගියත් එක්ක. She even asks ඇය අහනවත් එක්ක. They even supported එයාලා support කරත් එක්ක. එහෙනම් even use කරන්න පුළුවන් verb එකකට කලින්. තව ක්‍රමයක් තියෙනවා even use කරන්න පුළුවන් වාක්‍යයේ මුලින් subject එකට කලින්. එතකොට highlight වෙන්නේ subject එක. ඒ කියන්නේ even someone කියන්නේ someone power. Even someone comes, someone power එනවා. Even they know එයාලා power දන්නවා. Even she asks ඇය power අහනවා. Even your friends supported ඔයාගේ යාළුවෝ power support කරා. එහෙනම් even use කරන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් verb එකට කලින්. ඒතකොට verb එක highlight වෙනවා. මෙහෙම දෙයක් පවා සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වාක්‍ය මුලින්ම use කරන්න පුළුවන් subject එකට කලින්. එතකොට subject එක highlight වෙනවා. Mr. Saman power, even Mr. Saman. Okay, got it? Yes. ඊළඟ ක්‍රමය is am are පාවිච්චි කරනකොට අපි is am are කියන වචන වලට පස්සේ තමයි even කියන වචනේ දාන්නේ. දැන් අපි කියනකො she is ready. අපි even use කරන්නේ is ට පස්සේ. She is even ready. ඇය සූදානමිනුත් ඉන්නවා. Even ready. සූදානමිනුත් ඉන්නවා. Right? They are interested. එයාලා කැමැත්තක් දක්වනවා. They are even interested. එයාලා කැමැත්තක් පවා දක්වනවා. Your friends are in the group. ඔයාගේ යාළුවෝ group එකේ ඉන්නවා. Your friends are even in the group. ඔයාගේ යාළුවෝ group එකේ පවා ඉන්නවා. Okay? අර ඉස්සෙල්ලා විදිහටම is am පාවිච්චි කරනකොටත් even කියන එකන වාක්‍ය මුලින් යොදන්න පුළුවන්. එතකොට subject එක තමයි highlight වෙන්නේ. She is ready. ඇය සූදානම්. වාක්‍ය මුලට even දැම්මොත් even she is ready. ඇය පවා සූදානම්. Okay. They are supportive. එයාලා supportive උපකාරශීලී. Even they are supportive. Right? තව උදාහරණයක් ගමු. She is interested. ඇය කැමැත්තක් දක්වනවා. Even she is interested. ඇය පවා කැමැත්තක් දක්වනවා. Your friends are in the group. ඔයාගේ යාළුවෝ group එකේ ඉන්නවා. Even your friends are in the group. ඔයාගේ යාළුවෝ පවා group එකේ ඉන්නවා. Your friends are in the group කියන එක ක්‍රම දෙකටම even use කරමු. Right? Your friends are even in the group. තේරුම මොකද්ද? ඔයාගේ යාළුවෝ group එකේ පවා ඉන්නවා. Even your friends are in the group. ඒකේ තේරුම මොකද්ද? ඔයාගේ යාළුවෝ පවා group එකේ ඉන්නවා. තේරුම් දෙකක් confuse කරගන්න එපා, mix කරගන්න එපා. Got it? Yes. ඊළඟ නීතිය තව චූටි rule එකක් even use කරන්න. even කියන එක නා don't, didn't, can't අන්න ඒ වගේ not යෙදෙන උපකාරක පදත් එක්ක පාවිච්චි කරනකොට ඒ උපකාරක පද වලට පස්සේ use කරන්න. Okay. She didn't answer. ඇය උත්තර දුන්නේ නැහැ. She didn't even answer. එයා උත්තරයක්වත් දුන්නේ නැහැ. Understand? Okay. I can't use the mobile phone. මට mobile phone එක use කරන්න බෑ. I can't even use the mobile phone. මට mobile phone එක පවා use කරන්න බෑ. Okay. Your friend doesn't know. ඔයාගේ යාළුවා දන්නේ නැහැ. Your friend doesn't even know. ඔයාගේ යාළුවා දන්නේවත් නැහැ. Right. තව පොඩි නීතියක් මතක තියාගන්න. දැන් ඔයා මෙහෙම කිව්වොත් මගේ අතේ රුපියලක්වත් නැහැ. I don't have even රුපී කියන්නේ. Don't කියන වචනයට පස්සේ තමයි even කියන එක නා use කරන්නේ. I don't even have a rupee. මගේ අතේ රුපියලක්වත් නැහැ. Right. තව එකක්. ඇය ගාව mobile phone එකක්වත් නැහැ. She doesn't have even a mobile phone. එහෙම කියන්නේ. She doesn't කියන වචනයට පස්සේ තමයි even කියන එක නා use කරන්නේ. She doesn't even have a mobile phone. Got it? Right.